ආයිබෝවන් අද පොඩිමල්ලි ඇවිත් ඉන්නේ කොළඹ පාරේ ගෝනපොළ ටවුන් එකට. ඒ උසාවි නඩු තීන්දුවකින් බෙදා වෙන් කරන ලද ඔප්පු ප්ලෑන් ඉතාමත්ම නිරවුල් බැංකු ණය අනුමත ප්‍රාදේශීය සභාවේ සියලු අනුමැතීන් නැති ඉඩම් කොටස් 3ක් ගැන විස්තර ඔයාට කියන්න. එක් ඉඩම් කොටසක් පර්චේස් 34ක් සහ පර්චේස් 10 ඉඩම් කොටස් දෙකක් තියෙනවා. මිලදී ගන්නා ඔබට විශාල වටිනාකමක් තියෙන මේ ඉඩම් කොටස් ගැන සම්පූර්ණ විස්තරයක් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඔයා වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න. ඔයාට මේ ගැන තවත් වැඩි විස්තර දැනගන්න සහ මිලදී ගැනීමට අවශ්‍ය නම් හිමිකරුගේ දුරකථන අංක දෙකක් තිරී ඉහළින් සඳහන් කරලා තියෙනවා. WhatsApp සහ normal ඇමතුම් ලබා ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න. ලංකාවේ කුමන ප්‍රදේශයක හෝ තියෙන ඔයාගේ වටිනා ඉඩම නිවස වගකීමක් ඇතුව ඉතාම ඉක්මනින් විකුණා ගැනීමට රජයේ ලියාපදිංචි පොඩිමල්ලි ඇඩ්වර්ටයිසින් ආයතනයේට පහත දුරකථන අංකයට දැන්ම කතා කරන්න. අපට පුළුවන් ඉතාම ඉක්මනින් ඔයාගේ වටිනා ඉඩම නිවස විකුණලා දෙන්න. කොළඹ හොරණ ප්‍රධාන බස් පාර මේ ඉඩම් කැබලි වලට පේනවා. පාරේ ඉඳලා මීටර 20ක් වගේ ඉතාම කෙටි දුරක් තියෙන්නේ. අඩි 20 පාර තියෙනවා ඉඩම් කැබලි තුනටම. පර්චේස් 34 ඉඩම් කැබැල්ලට 120 ප්‍රධාන බස් පාරේ සිට ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. මේ ඉඩම් කොටස් තියෙන්නේ කහතොටුව කැන්ටබරි එපාර්ට්මන්ට් අසල. ඒ වගේම පිළියන්දල නගරයට කිලෝමීටර් 11යි, හොරණ නගරයට කිලෝමීටර් 9.5යි, කහතොටුව හයිවේ පිවිසුමට කිලෝමීටර් 2යි, ගැලණිගම හයිවේ පිවිසුමට කිලෝමීටර් 3.5යි. විනාඩි 30ක් වගේ ඉතාම කෙටි වේලාවකින් කොළඹ නගරයට ළඟා වෙන්න පුළුවන්. ඉඩම් කොටස් තුනටම ඉතාම ලේසියෙන් ට්‍රෙකලා විදුලිය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ලින් ජලය සහ වෝටර් ජලය ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඉඩම් කොටස් තුනේම මායින් ඉතාමත්ම නිරවුල් කොන්ක්‍රීට් කණු දාලා පැහැදිලි ලෙස මායින් සටහන් කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ 120 ප්‍රධාන බස් පාරෙන් ඉඩම් කට්ටි සඳහා පිවිසෙන්න තියෙන අනෙක් පාර. මේ ඉඩම් කොටස් තුනම තැනිතලා 4 ඉඩම් කැබලි. පර්චේස් 10 ඉඩම් කැබලි දෙකම නිවාස තනා ගන්න ඉතාමත්ම සුදුසුයි. මේ ස්ථානයේ ඉඩම් කොටස් 5ක් තිබිලා තියෙනවා. දැනටම දෙකක් අලවී අවසන් එක කොටසක නිවසක් ඉදි කරමින් පවතිනවා. පර්චේස් 34 ඉඩම් කැබැල්ල සම්පූර්ණයෙන් පිටුපස්ස කුඹුරු යායකට මුහුණලා තියෙන නිසා ඉතාමත්ම ලස්සන අලංකාර තැනක්. මේ කොටස මිලදී ගන්න කෙනෙකුට කොටස් දෙකකට මේ ඉඩම ප්‍රයෝජනට ගන්නත් පුළුවන්. දෙපැත්තෙන්ම අඩි 20 පාර තියෙන නිසා. එහෙම නැත්නම් ඕනෑම ව්‍යාපාර කටයුත්තකට මේ තැන සුදුසුයි. විශේෂයෙන් ඇපාර්ට්මන්ට් එකක්, එහෙම නැත්නම් පෞද්ගලික රෝහලක්, කන්ටේනර් යාඩ් එකක්, අවශ්‍ය කරන කර්මාන්තශාලාවක් ඉදි කරගන්න මේ වගේ අවශ්‍ය කරන ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සඳහා මේ භූමිය ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේ පර්චේස් 34 ඉඩමේ වටිනාකම් තියෙන පළදරන පොල්ගස් 3ක් තියෙනවා. ඒ වගේම පළදරලා තියෙන කොස්ගස් දෙකක් තියෙනවා. විශාල කොස්ගස් දෙකක්. ගම් වතුර නායෑම් වැනි ස්වාභාවික විපත් කරදර කිසිවක් නැති, සොර සතුරු කරදර කිසිවක් නැති ඉතාමත්ම නිදහස් නිස්කලංක ලස්සන පරිසරයක මේ ඉඩම් කැබලි තුනම තියෙන්නේ. සියලුම නාගරික පහසුකම් ඉතාම කෙටි වේලාවකින් ලබා ගන්න පුළුවන් නිසා පදිංචියට ඉතාමත්ම හොඳයි. ඒ වගේම ඕනෑම ව්‍යාපාර කටයුත්තකටත් මේ තැන ඉතාමත්ම සුදුසුයි. රජයේ ජනප්‍රිය පාසල්, පෞද්ගලික පාසල්, බැංකු, පුට්සිටි, සුපර් මාකට්, කර්මාන්තශාලා, ඒ වගේම රජයේ ආයතන අවශ්‍ය කරන සියලුම පහසුකම් මේ ස්ථානයෙන් ඉතාම කෙටි වේලාවකින් ලබා ගන්න පුළුවන්. ඉතා පුළුල් මාර්ග පැය 24 පුරාම ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට දිවා රාත්‍රී ප්‍රවාහන පහසුකම් ඉතා සමීපයෙන්ම කහතොඩුව සහ ගැලණිගම හයිවේ පිවිසුම් දෙකම තියෙනවා. කොළඹ හොරණ ප්‍රධාන පාරට මුහුණලා මේ ප්‍රදේශයේ වර්තමානයේ පර්ච් එකක මිල ලක්ෂ 22කට වඩා අධිකයි. ප්‍රධාන පාරේ ඉඳලා දෙවන ඉඩම් කොටස් මේ විකිණීමට තියෙන්නේ. මේ හිමිකරු කියන්නේ මේ ඉඩම් කොටස් වල එක් පර්ච් එකක මිල ඊටාම සාධාරණ අඩු මුදලක් ඒ ලක්ෂ 12 මාරක්. ඔයා කතා කරන්න ඔයාට තවත් සාධාරණ ලෙස මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඊටා ශීඝ්‍රයෙන් දියුණුවටපත් වෙන කොළඹ හොරණ ප්‍රධාන බස් පාරේ ගෝනපොළ හන්දියෙන් මේ වගේ වටිනා ඉඩමක් මිලදී ගන්න ලැබෙන ඉතාමත්ම අනගි අවස්ථාවක් මේ. මේ ප්‍රදේශයේ ඉඩම් මිල ඉතාම ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. ඒ නිසා ඉතා වටිනා ආයෝජන අවස්ථාවක්. ඔයාට මේ අවස්ථාව පැහැර හරින්න එපා, මග හරින්න එපා. දන්න අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. පදිංචියට, ව්‍යාපාරයට, ආයෝජනයට ඉතාමත්ම සුදුසු බිම් කොටස් කීපයක් මේ. හිමිකරුට දැන්ම කතා කරන්න. ස්තුතියි. ඔයාට තෙරුවන් සරණයි.